නිමන්ත දැන් දෝ යන්නේ වැඩේ හොඳටම පරක් වෙලා තියෙන්නේ. වැඩේ සුපිරියටම දෙන්න ඕනේ නිමන්ත. නෑ සර් ඒව හරි. සර් දන්නවනේ. ඒව හරි. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. මට ආරංචි තමුසේ ඊයේත් මේ පාටියකට ගිහිල්ලා පුටුව කරේ තියන්න නැටුවයි කියලා. උදේ පාන්දරනේ තමුසේ ආවේ. නෑ සර් ඊයේ වෙච්චනේ දැන් මේව හරි සර්. ඒව ඊයේ පාටි වෙලා වෙච්චනේ. ඒව ගණන් ගන්න එපා. අද ඉන්දියානු පාකිස්තාන මැච් එක සෙල්ලම් නෑ හොඳයි. හරියට තියෙන්නේ අද 4 තියෙන්නේ. වැඩේ හරියට ගන්න හොඳයි. අද මං සුපිරියට රෙඩි වෙලා ඉන්නේ. මං අද දෙනවා පට්ට ගේම. බලන්නකෝ සර්. මේ නිමන්ත වැඩේ හරිනේ. টොප් එකට දෙනවා වැඩේ හොඳ. හරි සර් ඒව හරි. මේක ගන්නවද? මේක ගන්න. එක්ක මේක ගන්න. අද 4 තියෙන්නේ. වැඩේ හරියට ගන්න හොඳයි. ඒව හරි සර් ඒව හරි. ආයිබෝවන් මේ ඔබ එක්ව සිටින්නේ රුකෝ ටීවී ප්‍රවෘත්ති විකාශය සමගයි. මම නිමන්ත ද සිල්වා. මෙන්න සිරස්තලය. ලෝක කුසලාන ඉන්දු ලංකා පාකිස්තාන් ක්‍රිකට් තරගය නොලැබැක්කිය හේතුවක් නිසා කල් දමා ඇත. මෙයට හේතුව වශයෙන් ඉන්දියා කණ්ඩායම දක්වා ඇත්තේ පාකිස්තාන් කණ්ඩායමේ දඟපන්දු වන උස්මාන් තාරික් දිගු වේලාවක් පන්දුව නවතා පන්දු යැවීම තුළින් තම කණ්ඩායමට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි ඇති බවයි. මෙයට හේතු වශයෙන් පාකිස්තාන් කණ්ඩායම අදහස් දක්වා ඇත්තේ ඉන්දියා කණ්ඩායමේ හාර්දික් පාණ්ඩයා විසින් මේ දවස්වල වටේට නෙලා යාම හේතුවෙන් තම කණ්ඩායමටද ඔහු විසින් නෙලීමට අවස්ථාවක් ඇති බවයි. යෝක නවත්තනවා. තමුසේ මොනවද කියන්නේ? ඔය වැරදි කන්නේ කියන්නේ. පොඩ්ඩක් තව පොඩ්ඩක් තිනු කියන්නේ. මෙයට හේතු වශයෙන් රුකෝ ටීවී අදහස් දක්වන්නේ ඉන්දියා කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම අතර ක්‍රීඩකයන් අතර අතට අත දීම ප්‍රතික්ෂේප වීමයි. තවසෙම කියනවා නම් මේ එහෙම වෙන්න බෑ. අපි මේ ගමේ සෙල්ලම් කරත් අපි අතටත් දෙනවා. නැත්තම් ආයිබෝවන් හරි කියනවා. නැත්තම් වැඳලා හරි තමයි මැච් එක ගන්නේ. මේ දෙගොල්ල කරන දේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්තුරුගේ ක්‍රීඩාව. මේක හරියන්නේ නැහැ මේ ක්‍රිකට් ක්‍රීඩාව. මම කියන්නේ මේ අපේ රුකෝ ටීම් වශයෙන් මේ තරගය අත්ත වශයෙන්ම නවත්තන්න ඕන. මොනවද ඔය කියවන්නේ? අද මැච් එක තියෙනවනේ. බලනකො තමුසට වැඩක් බාර දෙන්න බෑනේ. නෑ සර් මේ ඊයේනක මැච් එක කැන්සල් කරන්න තිබ්බේ. අත කොහේ මැච් එක ගන්න? තමුස මාව කෑවුයි. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലമുള്ള കോപം